ඔයාලා අදත් මම ආදරෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන ඕනම සංඛ්‍යාවක වර්ගමූල හොයන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගැන. මම කලින් වීඩියෝ එකේ කතා කරේ ඕනම වර්ග සංඛ්‍යාවක වර්ගමූල හොයන ක්‍රමයක් ගැන. ඉතින් මම අද කියලා දෙන එකෙන් ඔයාලට ඕනම සංඛ්‍යාවක වර්ගමූල හොයන්න පුළුවන්. එහෙනම් අපි යන් ඒ ක්‍රමය ඉගෙන ගන්න. හරි එහෙනම් අපි යන් වැඩේට. ඉතින් මම පළවෙනි උදාහරණයට ගන්නේ මෙන්න මෙයාව. හරිද? මම ගන්නවා මුලින්ම වර්ගමූල 28 වර්ගමූලය හොයන්න ගන්නවා. හරිද? හරි. පළවෙනියෙන්ම කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා 28ට අඩු ඒ වගේම ළඟම පූර්ණ වර්ගය හොයාගන්න ඕනේ. 28ට අඩු වෙන්න ඕනේ. ඒ වගේම 28ට ළඟම වෙන්න ඕනේ. ඉතින් මොකද්ද තියෙන පූර්ණ වර්ගය? 28ට අඩු 28ට ළඟම එක මොකද්ද? 25. හරි. එහෙනම් එයාව හොයාගත්තා. ඊට පස්සේ ඔයා මෙයාගේ වර්ගමූලය ගන්න. ඉතින් 25 වර්ගමූලය කියන්නේ ඔයා දන්නවා 5යි. හරිද? මෙන්න මෙයාව හොයාගන්න ඕනේ මුලින්ම. ඔන්න අපේ පළවෙනි වැඩේ ඉවරයි. ඊට පස්සේ ලියසි. හරිද? දැන් ඔයා ගහන්න වර්ගමූල 28නේ. ඉතින් වර්ගමූල 28 ලියත හැකියාට 5ට එකතු කරන්න 5 කියලා ගත්තේ මෙතනින් අපි හොයාගත්ත 5. හරිද? ඒ 5ට එකතු කරන්න. හරි? මෙන්න මේ 28න් 25ක් අඩු කරාම එනවනේ කීයද? 28න් 25ක් අඩු කරාම 3යි. අන්නේ 3ම බෙදන්න මෙන්න මෙතනින් ආවේ වට 5නේ. 5 ගුණ කරලා 2කින්. ඒ කියන්නේ 5 2කින් ගුණ කරාම 10යි. හරි. ඔන්න ඔයක සුළු කරගත්තාම වඩ වර්ගමූල 28 හොයාගන්න පුළුවන්. හරි. අපි සුළු කරමු. 3 බෙදීම 10 කියනවා දන්නවා 0.3යි. එතකොට වර්ගමූල 28 අපිට එනවා උත්තරේ 5.3යි කියලා. හරි? 5.3යි කියලා එනවා. හරිද? මං හිතනවා ඔයාලට වැඩි තේරෙන්නේ නැති කියලා. අපි තව එක්සැම්පල් එකක් කතා කරමු. හරි. ඉතින් මම මගේ දෙවෙනි උදාහරණයට ගන්නේ වර්ගමූල 148. හරි? 148 ගන්නා. වර්ගමූල 148. ඉතින් මොකද්ද පළවෙනි ස්ටෙප් එක? මුලින්ම හොයන්න ඕනවා 148ට අඩු ඒ වගේම ළඟම තියෙන පූර්ණ වර්ගය. ඉතින් ඔයා දන්නවා කීයද 144. ඊට පස්සේ එයාගේ වර්ගමූලය ගන්න ඕනේ. වර්ගමූලය කීයද? 12යි. ඔතෙන්ට නිකන් වැඩේ කරගන්න පුළුවන් පළවෙනි එක. හරි. ඊට පස්සේ දෙවෙනි එකට යන්න. දෙවෙනි එක මොකද්ද? මෙතන 12නේ ආවේ. එහෙනම් මෙතන 12 ලියලා 12ට එකතු කරනවා. මෙයාගෙන් මෙයාව අඩු කරලා. කියන්නේ 148න් 144ක් අඩු කරලා. කීයද? 4යි. ඊට පස්සේ මම කොහේ බෙදන්නේ කියලා මෙතන එන එකේ දෙගුණේ. ඒ කියන්නේ 12 ගුණ කිරීම 2නේ. 12 ගුණ කිරීම 2 කියන්නේ කීයද? 24. හරි? දැන් මෙයාව සුළු කරන්න 148 වර්ගමූලය වලට හොයාගන්න පුළුවන්. හරි? කොහොමද සුළු වෙන්නේ? 12යි 4 බෙදීම 24 කියන්නේ 4ට 1යි 24ට 6යි. 1 බෙදීම 6නේ. 1 බෙදීම 6 කියන්නේ කීයද? දීර්ඝ බෙදීමේදී බෙදන්න වෙනවා. මෙතන බිඳුවයි 10ට 6 ඒවා 1යි 6යි 40ට 6 ඒවා කීයද 6යි 0.16 කියලා නෙන්නේ. එහෙනම් 12ට එකතු කරනවා 0.16යි 6යි. එහෙනම් වර්ගමූල 148 උත්තරය අපිට එකපාර ලියත හැකි. කීයද? 12ට මේක එකතු වුණාම 12.16යි. හරිද? හරි. ඉතින් මෙච්චරයි තමයි කියලා දෙන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට ඕන සංඛ්‍යාවක වර්ගමූලය මෙන්න මේ ක්‍රමයෙන් හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. යටින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක කියනකොට මොකක්ද හිතුනේ කියලා. එහෙනම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.